වී වගා කරන ගොවි මහතුරුන්ගේ අර ප්‍රධාන කාරණාවක් මේ වී වගාවට විශාල පිරිවැයක් දරන්න වෙනවා කියලා. මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ අපි වී වගාවේදී කළ යුතු ප්‍රතිකර්ම නියම කාලයේදී නියම විදිහට නොකරන එක. ඉතින් පලිබෝධ හානි තියෙනවා, වල් මර්ධනය තියෙනවා. මේවා අපි කරන්නේ කොහොමද? අපි බලමු දැන් මේ කන්නේ ආරම්භ වෙලා දැන් සති 3ක් පමණ ගිහිල්ලා. ඉතින් ආසන්නතම කාලේ එන රෝග හා පලිබෝධ මොනවද? ඒවට අපි මොනවද කරන්න ඕනේ? මේ ගැන තමයි අපි අදත් එක්ක කතා කරන්නේ. කපිල නිරංජන් අපේ දිස්ත්‍රික්ක විෂය බලනදාරිතුමා ඔබත් සමග මේ ගැන අද කතා කරන්න සූදානම්ව ඉන්නවා. බත් කන රටවල් විශේෂයෙන්ම තමන්ගේ වී අස්වැන්න වැඩි කරන්න ක්‍රමෝපායන් ගණනාවක් ගන්නවා. ඒගොල්ලෝ ඉලක්ක තියෙනවා. හෙක්ටයාරයට මෙට්‍රික් ටන් මෙච්චරයි කියලා. දැන් චීනය ගත්තොත් එහෙම ඒගොල්ලෝ දැන් හයිබ්‍රිඩ් වගාව තුලින් හෙක්ටයාරයට මෙට්‍රික් ටන් 10 15 ඉඳලා 20 දක්වා ඉලක්ක දක්වා ගමන් කරන්න ඒගොල්ලෝ ඉලක්ක හදලා තියෙනවා. දැන් අපේ ලංකාවේ ගත්තාම දැන් සාමාන්‍යයෙන් අපිට හෙක්ටයාරයට මෙට්‍රික් ටන් 4.2ක් වගේ තමයි අපි සාමාන්‍යයෙන් ගත්තොත් ලැබෙන්නේ. දැන් මේක මේට වඩා වැඩි කරගන්න ඕනේ. මේක වැඩි කරගත්තේ නැත්නම් එහෙම මොකද අපිට වෙන්නේ? මේක අපේ අවශ්‍ය වෙන තාවය අනුව ඉදිරි අවශ්‍යතාවය අනුව මේ අවශ්‍යතාවය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි හැම වෙලාවෙම මේක වැඩි කරන්න කොහොමද කටයුතු කරන්න කියන එක හිතන්නටම වෙනවා. ඉතින් මේ හිතීමේදී ප්‍රධානම දෙයක් තමයි අපේ ඉන්න යැපුම් මට්ටමේ ගොවියෝ. ඒ වගේම ආර්ථික වශයෙන් වාණිජ්‍ය වශයෙන් කටයුතු ගොවි මහත්තුරු. ඉතින් මේ දෙගොල්ලම එකතු වෙලා මේ කරන වැඩේ තුල අපේ ආහාර නිෂ්පාදනය නැත්නම් බත වීයස්වන්න වැඩි වෙනවා. ඒ වීයස්වන්න වැඩි කිරීමේදී මේ දෙගොල්ලන්ටම වාසි සහගත උනේ නැත්නම් මේ ආර්ථික වශයෙන් ලාභදායී උනේ නැත්නම් මේ දෙගොල්ලම මෙන් ඈත් වෙන්න පුළුවන්. හැබැයි මේ ඈත් වෙන විදිහට නෙමෙයි මේ තාක්ෂණික ක්‍රමෝපායන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙනල්ලා තියෙන්නේ. ඊටමත් වාසිදායක විදිහට ඒ අයගේ අතමිට සරු වෙන විදිහට තමයි මේ කටයුතු හඳුන්වා දීලා තියෙන්නේ. ඒක නිසා මේවා මොනවද කියලා දැනගන්න ඕන ගොවි මහත්තුරු. ඇත්තටම ගත්තොත් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන් වී වගාවේ අස්වැන්න සඳහා යන පිරිවැය. ප්‍රධාන එක තමයි ශ්‍රමය. ශ්‍රමය සඳහා කොච්චර වියදමක් යනවද? ඊළඟ එක තමයි යන්ත්‍ර සූත්‍ර භාවිතය සඳහා කොච්චර යනවද? අනිත් එක තමයි යෙදවුම් සඳහා කොච්චර යනවද? ඔය පොහොර, බීජ ඒ වගේ සඳහා අපිට කොච්චර යනවද කියන එක. ඉතින් මෙන්න මේ කාරණා තුන ඔස්සේ අපි බලපුවාම අපිට පේනවා පැහැදිලිවම මේ ශ්‍රමයට යන වියදම යම්කිසි ප්‍රමාණයක් අඩු කරන්න පුළුවන් තැන් තියෙනවා. ඒ වගේ මෙතන තියෙනවා පලිබෝධනාශක පාවිච්චිය අඩු කරන්න පුළුවන් තැන්, වල් පැල පාලනයට අපි යෙදෙන්න ඕන කාලය අඩු කරන්න ඕන තැන්. මෙන්න මේවා තුලින් අපිට නිෂ්පාදන වියදම අඩු කරගන්න පුළුවන්. ඉතින් ගොවි මහත්තුරු හුඟක් දෙනෙක් අපි අර ඊට පෙරත් අපි මේවා කියලා තියෙනවා බිම් සකස් කරන්න ගොඩාක් වියදම් කරනවා. ඒ වියදම් කරලා ඉවර වෙලා සමහර දේවල් තුලින් ගොවි මහත්තුරු පොඩි දේවල් තුලින් ඈත් වෙලා ඉඳලා ලොකු හානියක් කරගන්නවා. ඉතින් මම අද අපි මේ සූදානම් වෙන්නේ මේ කතාවේදී මේ දැන් අපිට මේ යාය තුල වුණත් පේනවා මේ මාරපන මේ ප්‍රදේශයේ මේ යාය තුල තාමත් බිම් සකස් කරලා වැඩ කටයුතු ආරම්භ කරලා පැල තවන් දාගෙන මේ වැඩ කටයුතු කරගන්න සූදානම් වෙලා තියෙන අවස්ථාවක්. දැන් මේගොල්ලොත් දැන් ලොකු වියදමක් දරලා තියෙන වෙලාවක්. දැන් අපේ අපේක්ෂාව වෙන්නේ මේ අය ආර්ථික වශයෙන් හොඳ තැනකටපත් වෙලා හොඳ තත්වයකටපත් වීම තමයි අපි අපේක්ෂා කරන්නේ. ඉතින් මෙතෙන්දී පැහැදිලිවම දැන් අපි බලමු මේ වගාවන් වලට කොහොමද වගාව නිස්ථාපනය කරන්නේ? වගාව නිස්ථාපනය කරලා ස්ථාපනය කිරීමෙන් පසුව මොනවද අපිට ගොවි මහත්තුරු හැටියට අභියෝග වලටපත් වෙන්නේ කියන එක. කියන්නේ මොනවද කියලා බලමු කියලානේ. පලිබෝධක කිව්වහම දැන් අපිට එකපාරට හිතෙන්නේ මේ කෘමිසත්තු විතරයි කියලා. කෘමිසත්තු විතරක් නෙමෙයි පලිබෝධක කිව්වම වල් පැලත් අයිති. එතකොට වල් පැල ඇතුළුව ඔය රෝගකාරකය වල් පැල ඔය සියලු දේවල් එකට එකතු වෙලා ගත්තාම අපි පලිබෝධක හැටියට සලකනවා. ඉතින් මේවා අභියෝග හැටියට තමයි වගාකරුවන්ට තියෙන්නේ. මෙන්න මේ අභියෝග හරියට හඳුනාගත්තොත් අපේ ගොවි මහත්තුරු අපේ අස්වැන්න හොඳ තැනකට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඇත්තම දැන් අපි ප්‍රධාන වශයෙන් අපි මීට පෙරත් යම් කාරණා පොඩි වශයෙන් කතා කරා. අපි දැන් බලමු විශේෂයෙන් ඉස්සලා මුහුණ දෙන්නේ වගාකරුවා මුහුණ දෙන ප්‍රධානම දෙයක් තමයි වල් එනවා. වල් ඇවිල්ලා අපි සාමාන්‍යයෙන් දින දැන් මේක වුණත් දැන් මෙතන අපි මේ ශේෂ්ත්‍රය වුණත් සමහර වෙලාවට දින 7-10ක් යනකොට අපි හරි විදියට පාලනයක් කරලා නැත්නම් වල් තාමත් හොඳින් වර්ධනය වෙලා ක්‍රියාත්මක වීම පවතිනවා. ඒක නිසා මූලිකව බිම් වල් පාලනය ගැන දින 7දී 10දී ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලාලුත් තියෙනවා දැන්ට මේ ඇට තෙල් කියන වගාකරුව පාවිච්චි කරන්නේ. එතකොට අන්න ඒක
ඒක දැන් ඔය වගාකරුවන්ගේ අතේ තියෙනවා නිකන් අර බීජ පැලවෙන්න ඉස්සලා පූර්ව නිර්ගමන වල්නාශකයක්. එතකොට සාමාන්‍යයෙන් අර වී බීජ වපුරනවා නම් වපිරීමෙන් පස්සේ මේ ඇට තෙල් කියන අපි ඒ තෙල් එක බෙහෙත් එක ගහලා ඒ වල් පාලනය කරන්න පුළුවන්. මොකද ඒකෙදි තියෙන්නේ මේක හැබැයි හරි පරිස්සම් වෙන්න ඕනේ. වගාකරුවෝ ගිහිල්ලා ඉල්ලනවා මේ තෙල් එක වෙනුවට අර ග්ලයිෆොසේට් කියන වල්නාශකේ. එහෙම ඉල්ලලා එහෙම වුණොත් එහෙම සම්පූර්ණ වගාම විනාශ වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ නිසා අපි මේක පැහැදිලිව ගයන්න ඕනේ. මේ ඉල්ලන්නේ මෙන්න මේකයි. දැන් වපුරලා වපිරීමෙන් පස්සේ ඒ ආසන්නයේම යොදන වල්නාශකේ අපිට දෙන්න කියලා පලිබෝධනාශක අලුවිසැලෙන් ඉල්ල ගන්න ඕනේ. එහෙම නැත්නම් පැහැදිලි කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි දින 3න් 7න් 10න් සාමාන්‍යයෙන් වල් පාලනයක් ගැන හිතනවා. ඒ කියන්නේ දින 7න් 10න් පස්සේ අපිට එනවා පොහොර මුරයකුත් දින 14න්. මේ දින 14න් එන පොහොර මුරය හරියට වල් පාලනය කරලා පොහොර ටික දාන එක තමයි අපි හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් අපි මාසයක දක්වා මේ විවගාව මේ පෙළපත හොඳට හදාගෙන ගියොත් වල් වලින් අපි ජයග්‍රහණය කරලා ඉවරයි. එතකොට ගොවි මහත්තයා 50% වැඩ කටයුත්තෙන් ජයග්‍රහණය කරලා ඉවරයි. ඊට පස්සේ එනවා සාමාන්‍යයෙන් දැන් අපි පොහොර දෙදීම ගැනත් අපි මීට පෙර අපි කතා බහ කරපු නිසා අපි සති දෙකෙන් අපි පොහොර යොදලා අපි ඊළඟට සති 4න් පොහොර යොදින මුරේට ඉස්සෙල්ලා ආයෙත් වල් තියෙනවා නම් අපිට පුළුවන්කම තියෙනවා ඒ වෙලාවෙත් වල්නාශකයක් පාවිච්චි කරන්න පුළුවන්. දින 25 විතර පාවිච්චි කරන්න පුළුවන් වල්නාශක තියෙනවා. එතනින් එහා යන්න බෑ. එතනින් එහා යන්න බෑ. ඒක ප්‍රධානම කාරණය. දැන් මම කතා කරේ රසායන ද්‍රව්‍ය විතරයිම කියලා හිතන්න එපා. හැබැයි මෙතෙන්දී බිම් සකස් කරලා හොඳට තියෙනවා නම් බිම් සකස් කිරීම හොඳට කරලා තියෙන වගාකරුවෙක්ට මේවා පාලනය කරන්න එච්චර ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. නිකම්ම සාමාන්‍යයෙන් භාවිතා කරන්න ඕනේ වෙන්නේ නැහැ. ඒකට අර අපි සාමාන්‍යයෙන් වල් පැල ටිකක් අපි නෙල අයින් කරගන්න එකෙන් කරගන්න පුළුවන්. වල් පැල නෙලලා අර දින 7න් 10න් පොඩි වල් පැල ප්‍රමාණයක් තිබුණාම මේක මෙල්ලලා පාළු ටික හිටවලා එතකොට වල් පැල පැලවීම අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රධානම කාරණයක්. ඉතින් අපි සති 4න් එනවා පොහොර මුරයක් අපි ඒකත් අපි මේ ඉස්සලා අපි කතා බහ කරපු අවස්ථාවක්. ඒ පොහොර මුරේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි දැන් පලිබෝධකයෝ ගැන චුට්ටක් මං හිතනවා කතා කරොත් හොඳයි කියලා. පලිබෝධකයෝ කියන එක විවගාශේෂයේ කොහොමද මේගොල්ලන්ගේ හැසිරීම? දැන් මේ පලිබෝධකයන්ගේ හැසිරීම විශේෂයෙන් කෘමි පලිබෝධකයන්ගේ හැසිරීම ඒකේ ජෛව පද්ධතියක් වෙනමම ක්‍රියාත්මක වෙනවා. අන්නේ හැසිරීම කළමනාකරණය කරන්න ගොවි මහත්තයා යම්කිසි දැනුවත්භාවයක් හිටියොත් අපිට කෘමි රසායනික වශයෙන් කෘමි මර්ධනය සඳහා දේවල් යොදා ගන්න ඕන වෙන්නේ නැහැ. අපි කළමනාකරණයක් කරලා පරිසරයේ තියෙන තත්ත්වත් එක්ක මේ දේ කල්පනාකරණය කරගන්න පුළුවන්. අපි බලමු ඊළඟට යොදා ගන්න පුළුවන් පැලමැක්කා මුලින්ම එනවා. පැලමැක්කා පාලනය කරගන්න පුළුවන් රසායනික නොවන ක්‍රම මොනවද කියලා. පැලමැක්කා එනවා සාමාන්‍යයෙන් වර්ෂා කාලේදී එනවා අඩුයි මෙයා. හැබැයි මෙයා එනවා සාමාන්‍යයෙන් දැඩි උෂ්ණ කාලයකදී දැඩි වර්ෂාපතන හිග කාලයකදී මේ රස්නේ කාලයකදී මේ පැලමැක්කාගේ ව්‍යාප්තිය වැඩි. ඒ වගේම කන්නේ පවුලා වගා කරන කුඹුර වලටත් මේ තත්ත්වය එනවා. ඉතින් මේ වගේ වෙලාවට වතුර කුඹුරේ තියෙනවා නම් ආවොත් අපිට කරන්න තියෙන්නේ අර වතුර බැඳලා නියර වටේ නියර හොඳට හදලා තියෙන නිසා වතුර බඳින්න පුළුවන් ලියද්දි මේක බැඳලා ඉවර වෙලා අර කොට අදින එක කරන්න පුළුවන්. පෝරු ලෑල්ල ඇදලා අර ගොයම කොලේ මේක තැවරිලා යන විදිහට කටයුතු කරන්න පුළුවන්. අන්න එතකොට අර සතා මැරිලා යනවා. මොකද්ද මං කිව්වා සතා පැලමැක්කා. පැලමැක්කා හොඳට මතක තියාගන්න තීරු ආහාරයට ගන්න. තීරු ආහාරයට ගත්තාම කොලේ උඩ දිගට ඇතුළට රෝල් වෙලා අන්න කූරු ගැහිච්ච ගොයන් දකිනවා. එතකොට ඒක ඔන්න පාලනය කරගන්න පුළුවන්. ඒක ලොකු දැවැන්ත ප්‍රශ්නයක් වුණා. පහුගිය කන්න කීපයකම දිගටම ගිහිල්ලා එහෙම හානි කරනවා. ඊළඟට එනවා කොළහකුණ දලබුවා. කොළහකුණ දලබුවා මොකද කරන්නේ? කොළේ හකුලගෙන ඉන්නවා. සමහර කොළහකුණ දලබුවා කොළේ දික් අතට හකුලගෙන ඉන්නවා. මේ දාර ටික එකට අල්ලගෙන බැඳගෙන ඒක ඇතුලේ කීටෙක් ජීවත් වෙනවා. ඒ කීටයා අවස්ථා කීපයක් ගත කරලා තමයි සලබේක් හැටියට හැදෙන්නේ. එතකොට මේ සතා එකින් එකට පත්‍රයට මාරු වෙලා සූරා කාලා අර පත්‍රේ කාලා දිගෑරුණාට පස්සේ ගොවි මහත්තයා දකිනවා සුදු පාටට ගුවන් කොළ දකිනවා. අන්න ඒ වෙලාවේ තමයි ගොවි මහත්තයාට ඇහැරෙන්නේ යකෝ කුමිහානියක් වෙලා තියෙනව නේද කියලා. හැබැයි ඊට ඉස්සෙල්ලා බේර ගන්න තිබුණ නැද්ද? තිබුණා. මේක පිළිබඳව අවබෝධයක් තිබුණා නේද? මොකක්ද ඒ අවබෝධය? ගොවි මහත්තයාට තියෙන්න ඕන ප්‍රධාන අවබෝධයක් තමයි අන්න කොළහකුණ දලුඹෙත් තමයි පලිබෝධකයෝ 5-6ක් ඉන්නේ වගාවට එන. මේ 5-6 හොඳට හඳුනාගත්තා නම් හරිම ලේසි. හැබැයි මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන පරිසරයේ ඉන්න මං කව මේක පද්ධතියක්.
මේ පරිසරයේ ඉන්නවා මේක දැන් අපි කෘතිමව හදන පරිසර පද්ධතියට එනවා මේ අපේ පරිසරයේ එක සතෙකුට එහෙම උචිත වෙලා උඩට ගමන් කරන්න හම්බෙන්නේ නැහැ. එයාව පාලනය කරන්න සත්තු ටිකක් එනවා. එතකොට හිතකර සත්තු කියලා අපි එයාට කියනවා අපි වී වගාව ගැන ගත්තාම. ඒ අය තමයි ඔය විලෝපික සතුන් සහ පරපෝෂිතයන්. මේ අය විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ පලිබෝධකව 5ක් 6ක් මර්ධනය කරන්න. ඒක ගැන අපි අවබෝධයක් තියෙන්න ඕනේ මේ අයගේ මේ රසායන ද්‍රව්‍ය පාවිච්චි කිරීමේදී හරිම ක්‍රමානුකූලව පාවිච්චි කරනවා. ඒක තමයි අපි හැම වෙලාවෙම කියන්නේ මොනවා හරි දෙයක් අපි දැන් රසායන ද්‍රව්‍ය ගැන මේ වීඩියෝ දර්ශන වලින් අපි හුඟක් වෙලාවට කියන්නේ නැහැ. ඒක කියන්නේ කෘෂිකාණු උපදේශකවරයා ගාවට ගිහිල්ලා හමු වෙලා උපදෙස් ගන්න කියලා කියන්නේ ඒකනේ. ඒක වැරදි භාවිතයක් වුණොත් පරිසරයේ අර සත්වයන්ගේ ඉන්න බැලන්ස් එක නැත්තම් සමතුලිතතාවයේ ගැටලුවක් වෙලා පරිසරයට ලොකු ගැටලුකාරී තත්ත්වයක් වෙනවා. මොකද පරිසරය සුරක්ෂිත කරගන්න ඕනේ. මොනවා වුණත් පරිසරය සුරක්ෂිත වුණොත් තමයි ඉදිරියට වැඩේ යන්න පුළුවන්. හරි මම දෙකක් කිව්වා. මෙයා එනකොට පළවෙනිම දාන්නකොට මේ 11 කුණ දලුඹා ගොට්ට දිගෑරියා නම් හරි. ගොට්ට දිගෑරියා නම් ඔය යන ඉපලකින් අල්ලලා ගොට්ට දිගාරින්න පුළුවන්. ඊට අමතරව පොල් පිටි ගහන්න පුළුවන් මුල් කාලේ. මුල් කාලේ පොල් පිටි ගහලා තියන්න පුළුවන්. කරල් වෙන කාලේ නම් පොල් පිටි අයින් කරන්න ඕනේ. අර කුරුල්ලන්ට ලැබුම් ස්ථාන හැටියට ඒක තියන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? කුරුල්ල ඇවිල්ලා අර කුරුල්ල උදේ කාලේට එනවා ගොයමට උදේ ලස්සන සිරියාවන්ත තත්ත්වයක් තියෙන්නේ. කුරුල්ල ඇවිල්ලා අර පණුව ඇහැල්ලා ඒක ස්වභාවිකවම සත්තු 3-4 දෙනා ඉස්සෙල්ලා ඉන්නේ. එතකොට එතනින් එහා යන්නේ නැහැ. ඊළඟට අපි වැරදි වැඩක් කරනවා. රසායනික පොර හැටියට යූරියා වැඩිපුර පාවිච්චි කරනවා. අන්න ඒකත් ප්‍රශ්නයක් දැන් වර්තමානයේ සිදුවන. අනිත් කාරණේ මොකද්ද? වදුල හරියට ඉවත් කරන්නේ නැහැ. වනාතැල වේලි සුද්ධ කරනකොට වනාත සුද්ධ කරනකොට අර දේ කරන්න යන්න එනවා 11 කුණ දලුඹුවා. 11 කුණ දලුඹුවා පාලනය කරගන්න ඕනේ. ඒක ප්‍රධානම පලිබෝධකයක් වෙනවා. මොකද දජපත්‍රය කියන්නේ දන්නවනේ දජපත්‍රය කියන්නේ කරලා එක්කම ළඟම තියෙන පත්‍රය. ඕකට එනකන් හානි කරන තත්වයකට පත් වුණොත් එහෙම අස්වැන්නේ 140ක් ඉවරයි. මොකද ඒක ඉතාමත්ම දායක වෙනවා වී කරලේ අස්වැන්න සඳහා. ඉතින් මම කිව්වේ පත්‍රයේ හානි වෙනවා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය නැති වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය නැති වෙනවා කියන්නේ ආහාර නිෂ්පාදනය අඩු වෙලා අස්වැන්න අඩු වෙනවා. ඔන්න දෙකක් කිව්වා. ඊළඟ එක කියන්නේ යන්නේ. ඊළඟ එක තමයි කීඩෑව. කීඩෑව ප්‍රධාන ප්‍රශ්නයක් ඇටියට එනවා. මොකද දැන් එකක් තමයි අපේ තියෙන ඔය දැන් 1970 ගණන් වල එහෙම කීඩෑව පරිබෝධකයක් නෙවෙයි. මෙයා පරිබෝධකයෙක් උනේ ඒ කාලේ නිකන් ඔය හිටියපු සතෙක් කීප දෙනෙක්. අපේ පැරණි ගොවි මහත්තුරු පැරණි නිලධාරීන් මේක දන්නවා. මේ සතා පරිබෝධකයෙක් කරේ අපේ අනිසි පරිබෝධනාශක භාවිතා නිසා කියන එකත් කතා බහට ලක් වෙලා තියෙනවා. හැබැයි නිසි පරිබෝධනාශක භාවිතය තිබුණා නම් හරි. මොකද අවශ්‍ය තැනට අවශ්‍ය දේ තියෙන්න ඕනේ. මොකද අපි ඒක ආදි වසංගතයක් આવොත් රසායන ද්‍රව්‍ය තියෙන්න ඕනේ. යම් කිසි විදිහකට භාවිතා කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට ඒක පාවිච්චි කරා නම් ඒක ගැටලුවක් නැහැ. ඒක නිසා අපි උත්සාහ කරන්නට ඕනේ කීඩාව එනවා 11 කුණ දලබුවාට අපි අධික විස සහිත 11 කුණ දලබුවා වර්ධනය කරන්න තියෙන අවස්ථාවේ තියෙන කෘමිනාශක පාවිච්චි කරොත්. එතකොට වෙන්නේ මොකද්ද? අර හිතකර සත්තු ගොඩනකුත් නැති වෙලා ගියාට පස්සේ පලිබෝධකයෝ දෙතුන් දෙනෙක් ඒ වෙනකොට පෙළපතට ඇවිල්ලා ඉන්නේ. ඔන්න පෙළපතේ ඉන්නවා දැන් කීඩාව දෙතුන් දෙනෙක් ඇවිල්ලා. ඔන්න වැඩිපුර ඉන්නේ මොකද? ටිකක් ඊට වඩා වැඩිපුර ඉන්නවා 11 කුණ දලබුවෝ. අපි අර ගොටු ටික දිගාරින් නැතුව ඉඳලා අර තියෙන ටිකට ගහනවා බේතා. ගෙනහැල්ලා ගන්නවා මේක තව ටිකක් යයි කියලා. ගොවි මහත්තයා තියෙන්නේ මේක අවබෝධය නැතිකමයි බයකමයි. මේක තව වැඩි වෙයි මේ කරන ක්‍රියාකාරකමෙන් අඩු කරන්න බැරි වෙයි කියලා. අර ගොට්ට දිගෑරියා නම් හරිම ලේසි. ගොටු කීපයයි තියෙන්නේ. ලියද්ද ගොටු කීපයයි තියෙන්නේ. ඇලපළුවේ ගිහිල්ලා ගොට්ට දිගෑරියා නම් අර පණුව වැටෙනවා. අන්න එතකොට එයාගෙන් බෝ වෙලා යන ප්‍රමාණය නැති වෙනවා. ඉතින් එතන ඒක තමයි ප්‍රධාන කාරණේ. ඒක නිසා එතෙන්දි බේතක් පාවිච්චි කරපුවම අර සත්තු හිතකර සත්තු බැරිලා කීඩාව ඉස්මතු වෙනවා. කීඩාව මොකද කරන්නේ? කීඩාව ගැන අපි ගොඩාක් කතා කරා. කීඩාව ඉස්මතු වෙලා යනවා. පැලපත ගණන්තයෙන් වැඩි වෙලා තිබුණොත් එහෙම ළඟ ළඟ වී වැපිරලා තිබුණොත් එහෙම තවත් ගණන් මේ කීඩා හානිය උපරිම වෙලා යනවා. ඊට පස්සේ මම කතා කරන්නම් තව එකක් තියෙන. එයා තමයි ගොයම් මකුණා. ගොයම් මකුණා. දැන් මේ දවස්වල පුරුප්පණු හානියක් තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති පුරුප්පණු හානිය නේ. පුරුප්පණු හානිය දැකලා කුඹුරේ තැනින් තැන සුදු කරල් හැම ඇදිලා පහුගේ කන්න කීපෙම හැමතැනම තිබුණා. සුදු කරල්. ඒ කියන්නේ පුරුප්පණු හානිය වැඩි වෙමින් පවතිනවා. ඉතින් ඒකත් අපි දැන් දකිනවා සැලකිය යුතු මර්ධනය කළ යුතු පාලන ක්‍රම අනුගමනය කළ යුතු තැනකට ඇවිල්ලා තියෙනවා කියලා පුරුප්පණු හානියක්.
ඉතින් ඒ පුරුප්පණුව කරන එකත් මං එහෙනම් අර ගම් මකුණට ඉස්සලා ඒකත් කියලා ඉන්නම්කෝ. එයා බිත්තර දාන්නේ පුරුප්පණු සලඹයා. එයාත් සලඹේ. එයා බිත්තර දාන්නේ පාදස්තේ. පාදස්තේ බිත්තර දාපුවාම ඒකෙන් සිදුරක් හදගෙන ඒ සිදුර විදගෙන ගිහිල්ලා කීටෙක් ඇති වෙනවා. ඒ කීටයා සාමාන්‍යයෙන් පඳුරු දාන කාලේ ආවට පස්සේ ගොබේ ඇදලා ගොබේ එළියට එනවා. ගොබේ එළියට ආපුවාම අපි ඒකට කියනවා මල හදවත කියලා. ඒක මල හදවත තත්ත්වය තුළ ඊට පස්සේ රිකිල්ලක් එන්නේ නැහැ. රිකිල්ලක් එන්නේ නැහැ. එහෙම්මම පඳුර විනාශ වෙලා යනවා. ඒ පඳුර කියන්නේ ඒ රිකිල්ල විනාශ වෙනවා. එතනින් කරලක් ගන්න බෑ. හැබැයි කරල් එන කාලෙක කරල එන අවස්ථාවක ඔන්න මේ පුරුප්පණු හානි කරා නම් අන්න ඒ වෙලාවෙ වෙන්නේ මොකද්ද? එළියට එනකොට සුදු කරලක්. අපි දැනින් තැන්වල ගොයාමේ දැකලාද සුදු කරා. ඒකට පුරුප්පණුවා මේ හානිය වසංගතය. දැන් ඉන්න පොඩ්ඩක් වැඩිවීමක් තියෙනවා. ඔයගොල්ලෝ නිරීක්ෂණය කරලා බලන්නකෝ. ඔයගොල්ලෝ හැබැයි මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් කෘෂිකාණු උපදේශ මහත්තයාට කියන්න. අපි තියෙනවා යම්කිසි විදියක පාලනය කරන්න ක්‍රමවේද ටිකක් හදලා ඒක දැනුවත් වෙලා කරන්න ඕනේ. ඊළඟට මම අවසාන එක කියන්නම්. ගොයම් මකුණා කිරිවදින කාලෙට එන්නේ. කිරිවදින කාලෙට ඔයගොල්ලෝ දන්නවා වල් පැල තියෙනවානේ. මේ ගොයම් මකුණාගේ විශේෂ ලක්ෂණයක් තමයි එයා යුසුරා බොන්නේ ඇට වලින්. ඇට වලින් තම මොනවා හරි ශාකයක බීජ වලින් යුසුරා බොන්නේ. හැබැයි කිරි තියෙන්න ඕනේ. කිරි අර ඝනකම් වෙන්න ඉස්සෙල්ලා ඇටවල තියෙන කිරි තමයි අනුභව කරන්නේ. එතකොට කීඩාවා මේ ගොයම් මකුණාගේ බිත්තර දානවා ඔන්න ඉතාමත්ම ආසන්න කාලේ. කොයි ආසන්න කාලේද? කරල් පූදින්න ආසන්න කාලේ වෙනකොට මෙයා බිත්තර දානවා අවට තැන් කීපයක. ගොයම තුලත් දානවා. බිත්තර පුපුරලා අර සිසු අවස්ථාව එනකොට උන්ගේ පියාපත් එහෙම නැහැ ගොයම් මකුණාගේ ඒ වෙන වෙලාවේදී. අර ඇවිදගෙන ගිහිල්ලා කිරි උසවුරා බොන්න හැකියාව තියෙන අවස්ථාව. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න කරල කිරිවදිනවත් එක්කම අර කරලට යනවා මේ සිසු අවස්ථාවේ ඉන්න ගොයම් මකුණු. ගිහිල්ලා විසුරා බීලා අන්න ඒගොල්ලන්ගේ වර්ගය වැඩි කරලා මේ විදිහට යනවා. හැබැයි මේක පාලනය කරන්න පුළුවන් මොකද? වල් ගහලා තියන්න ඕනේ. වල්. නියරේ වල් ටික ගහලා සකස් කරලා තිබ්බනම් මාරු ගොජර බජ මේ ඇට මල් හැදෙන ඒවා මේවා සියල්ල කුඹුරේ නැත්තම් අන්න කීඩාව එතෙන්ද ඉස්සෙල්ලා මේ ගොයම් මකුණ ඉස්සෙල්ලාම එන්නේ නැහැ. ගොයම් මකුණ එන්නේ ඉස්සෙල්ලා මේ බීජ තියෙන තැන් වලට. ඇවිල්ලා එතනින් තමයි ගොයම් මකුණ ව්‍යාප්ත වීගෙන යන්නේ. ඉතින් ඔබ සියලු දෙනා මේක මේ රසායනික වර්ධනය කරන්න දේවල් තියෙනවා. ඒක වැඩි නොවන විදිහට පාලනය කරගන්න එක ගැන තමයි වැඩිපුර කතා බහ කරේ. හැබැයි මේක යම්කිසි විදිහකට වැඩි වෙනවනම් හැම වෙලාවෙම ගොවි මහතුරු මේ එන්න කුඹුරට. දැන් මේ වැඩ කරනවා වගේම නිරන්තරයෙන් දැන් මෙතන අපිට පේනවා කට්ටිය වැඩ කරනවා. දැන් මේ වගේම නිරන්තරයෙන් කුඹුරට එන්න ඇවිල්ලා ඉවර වෙලා කුඹුර නිතර පරීක්ෂා කරන්න උදේ හවා එන්න කට්ටිය එක සාකච්ඡා කරන්න වැඩි වෙනවා නම් යම්කිසි දෙයක් කෘෂිකාණු උපදේශක මහත්මයා ඉන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ. ගොවිජන සේවා මධ්‍යස්ථානයේ එක්කෙනෙක් දෙන්නෙක් තමයි කොට්ටාසෙට ඉන්නේ. සමහර තැන්වල ගොවිජන සේවා මධ්‍යස්ථාන කොට්ටාසෙටම ඉන්නේ එක්කෙනයි. සමහර තැන්වල ඉන්නවා දෙන්නෙක්. එතකොට ඒ අය හම්බෙලා ඒ නිලධාරි මහතුන් හම්බෙලා ඒ උපදෙස් ගන්න. මොකද මේ සියලු දේවල් රසායනික ද්‍රව්‍ය වල නම් අපි සියල්ල මෙහෙම කියන එක තරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. මොකද පරිසරයට යම් දේවල් එකතු කරනකොට ඒක අවබෝධයෙන් කරන්න ඕනේ. මොකද අපි සමහර රසායන ද්‍රව්‍ය නිර්දේශ කරලා තියෙන ඒවා පමණයි පරීක්ෂණාංශයෙන් අපි නිකුත් කරන්න ඔබට අනුමැතිය දෙන්නේ. ඉතින් ඒක නිසා ඒ අනුව කටයුතු කරන්න කියන එක මේ වෙලාවේ මතක් කරනවා. සාර්ථක කන්‍යක් කරලා හොඳ අශ්වයන්ක් අපි දෙමු ලංකාවට. නිෂ්පාදන වියදම අඩු කරලා කොහොමද වැඩ කටයුතු කරන්න කියන එක පිළිබඳව ගොවි මහතුරුන්ට ඉතිරි කරගන්න මුදල් වල් පාලනයට පලිබෝධනාශක වලට යන වියදම අඩු කරලා මේ වැඩේ කරලා අශ්වයන්වත් වැඩි කරගන්න රසායනික නොවන ක්‍රමත් පාවිච්චි කිරීම පිළිබඳව. හැබැයි ඒක විතරක් නෙමෙයි අශ්වයන් වැඩි කරගන්න බලපානවා දැන් කායික විද්‍යාත්මක තව තියෙනවා බලපාන දේවල් මොනවද? ඒවා තමයි පෝෂණ උණතා. පෝෂණ උණතා වැඩි වුණොත් එහෙම ඒ පෝෂණය නිවැරදි විදිහට දුන්නේ නැත්නම් අන්න ඒ වගේ තැන්වලත් අශ්වයන් අඩු වෙනවා. ඒක නිසා පෝෂණ උණතාව ගැන සැලකිලිමත් වන්න නිවැරදි විදිහට පෝෂක පසට දාන්න. කාබනික රසායනික පෝර අමතක කරන්න නම් එපා. ඉතින් ඒවත් ඉතාමත්ම වැදගත් කියලා මේ වෙලාවේ කියනවා. වී වගාවේ රෝග පලිපෝත තමා මේ ගොඩක් වෙලාවට වී වගේ අවස්යන්නට ඒ වගේම ආදායමට බලපාන අපේ නිෂ්පාදන වියදම් ඉහළ යන්නට බලපාන ප්‍රධාන කාරණාව. ඉතින් අපි ඔබත් එක්ක අද මේ කපිල මහත්තයත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරේ
මේවා කොහොමද පාලනය කරගන්නේ කියලා. ඉතින් අපි ඔබට ඇරයුම් කරනවා මේ කතාව හොඳින් බලලා මේ අවශ්‍ය කරන පිළියම් යොදලා ඔබේ වගාව සාර්ථක කරලා මේ විවගාවේ පිරිවැය අඩු කරගනිමින් විවගාව සාර්ථක වේ මහත්වෙක් වෙන්න ඔබට හැකියාව ලැබෙනවා. ඒ සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.